Good evening everyone. පුංචි අප්ඩේට් එකක් දෙන්න හිතුණා ස්ටුඩන්ට් වීසා සම්බන්ධව අලුත්ම ප්‍රොසීඩර් එකක් දැන් ඩෙන්ටිටි එකකින් ෆලෝ කරන ස්ටුඩන්ට් වීසා දැන් ගොඩාක් ලංකාවේ අයට ස්ටුඩන්ට් වීසා දැම්මම ඩෙන්ටිටි එකකින් ෆර්දර් වෙරිෆිකේෂන් එකක් ගන්නවා. ඒගොල්ලෝ ෆර්දර් වෙරිෆිකේෂන් එක ගන්න ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ කරන්නේ VFS එකට ඉන්ටර්විව් එකට ඉන්වයිට් කරනවා 15 minutes. මේකට ගොඩාක්ම හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට අයිඩෙන්ටිෆයි වෙලා තියෙනවා ෆේක් ඩොකියුමන්ට්ස් සබ්මිට් කරලා තියෙනවා විශේෂයෙන්ම ඇක්සෙප්ටන්ස් ලෙටර්ස් සහ බැංක් ඩොකියුමන්ට්ස්. ඒක ගොඩාක් ලංකාවේම අපිට සම්බන්ධ වෙච්ච සමහරක් ස්ටුඩන්ට්ලා ඒවපු ඒවගෙනුත් අපි තේරුම් ගත්තා ඒවා. සහ අපි මේ රටේ ඉන්න නිසා අපිට ලැබිච්ච ආරංචි වලින් තමයි ඒක ගොඩාක්ම මේ තවත් ආවුරු වුණේ. හේතුව සමහරක් ඒජන්ට්ස්ලා මේක ස්ටුඩන්ට්ලාටත් වැදගත්. මොකද ඒගොල්ලොත් තේරුම් ගන්න ඕනේ සහ ඒගොල්ලොත් තේරුම් ගන්න සහ ඒගොල්ලොත් දැනගන්න ඕනේ මේගොල්ලෝ මොනවාද සබ්මිට් කරන්නේ ඩොකියුමන්ට්ස් කියන එක සම්බන්ධව. ඔයාගේ ෆයිල් එක VFS එකට බාර දෙනකොට වීසා එක ප්‍රොසෙස් කරනකොට ඉතින් හේතුව තමයි කියන්න ඕනේ මාල්ටාවල නීතිය අනුව ස්ටුඩන්ට් වීසා නීතිය අනුව අනිවාර්යෙන්ම කොලෙජ් එකේ ෆුල් පේමන්ට් ඕ half payment කියන එක අනිවාර්යයෙන්ම කොලෙජ් එකකින් කොලෙජ් එකට ඩිපෙන්ඩ්ස් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. මේ ගෙවලා ඒක චෙක් ලිස්ට් එකේ ඩෙන්ටිටි චෙක් ලිස්ට් එකේ තියෙනවා අනිවාර්යයෙන්ම සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට් එකක්. මොකද ඒක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කොලෙජ් එකේ ඔයා පේමන්ට් එක කරලා ඒකට ලැබෙන රිසිප්ට් එක කොලෙජ් එකෙන් ලැබෙන රිසිප්ට් එක සහ ඔයා ලංකාවෙන් කරන බැංක් ට්‍රාන්ස් එක අනිවාර්යයෙන්ම ඒකට ඇටච් කරන්න ඕනේ. මොකද එහෙම නැතුව කවුරු කෙනෙක් සබ්මිට් කරනවා නම් ඔයාගේ වීසා එක ඔයාට ලැබෙන්නේ නැති වෙන්න තියෙන ප්‍රතිශතය 100%ක්ම වැඩි. මොකද හේතුව ඒක අනිවාර්යම ඩොකියුමන්ට් එකක් සහ ඔයා කොලෙජ් එකකට පේමන්ට් එකක් කරන්නේ නැතුව කවුරු කෙනෙක් ඔයාට ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් ඉෂුව කරනවා නම් ඒක 100%ක්ම ෆේක් ඩොකියුමන්ට් එකක්. මොකද මාල්ටාවල කොලෙජ් එකකින් ඔයාට ඔෆර් ලෙටර් එකක් ඉෂුව කරාට පස්සේ ඒ ඉෂුව කරන ඔෆර් ලෙටර් එකේ ඔයාගේ කෝස් එකේ තියෙනවා ඔයාගේ වන්න ඕන amount එක සහ ඒකේ කන්ඩිෂන් එකක් ඇතුළේ ඉන්නේ. කන්ඩිෂන් එකේ තියෙනවා එක්ක 50% 100% කියන එක ඒක සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ VFS එකේ ඉන්ටර්විව් එකට ඔයාට ඉන්වයිට් කරාම ඒගොල්ලෝ ඒක බලන්නේ ඔයාගේ ෆර්දර් වෙරිෆිකේෂන් එකක් විදිහට ඔයාගේ ඉංග්‍රීසි දැනුම සහ ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද කියන එක. ඒ වගේම ඔයා සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් ගැන ඔයාට අවබෝධයක් තියනවාද සහ ඔයා මේ ඉගෙන ගන්න මාල්ටා වලට ඉගෙන ගන්න එන කෝස් එක සම්බන්ධව ඔයාට දැනුමක් තියනවද ඔයා මොනවද ඉගෙන ගන්න කියන එක. ඒ නිසා ඔයගලන්ට මේ වීඩියෝ එකකින් කියන්න උනේ ඔයගොල්ලෝ වීසා එකක් සබ්මිට් කරනකොට අනිවාර්යයෙන්ම ඇක්සෙප්ටන්ස් ලෙටර්ස් ඒ වගේම බැංක් ලෙටර්ස් ඒ හැම ඩොකියුමන්ට් එකක්ම ජෙනුයින් ඩොකියුමන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඔයගොල්ලෝ ෆේක් ඩොකියුමන්ට් සබ්මිට් කරොත් ඔයගොල්ලන්ට වීසා එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට යුරෝප රටකට එන්න තියෙන මාර්ගය සදාටම වැහෙනවා. ඉතින් කවදාවත් කවුරු හෝ කෙනෙක් වේවා ඔයාලන්ට කියනවා නම් ඒ ඩොකියුමන්ට්ස් ඕන මේ ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි වෙරිෆිකේෂන් කියන එක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කරනවා. ඒගොල්ලෝ සබ්මිට් කරන එක ඩොකියුමන්ට් එක හරි එක ඩවුට් එකක් ඒගොල්ලන්ට තිබුණොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කතා කරනවා ඒ අදාළ ස්ථානයට මේ එක ඩොකියුමන්ට් එක වෙරිෆයිඩ් ඩොකියුමන්ට් එකක්ද කියන එක බලන්න. ඒක නිසා ඔයගලන්ට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ visa එක submit කරනකොට make sure your documents are legit documents
and accurate documents. Is there anything that you need to double check? Make sure you contact your college directly. They will give you the verification to you. ඒක නිසා ඔයගොල්ලෝ ඉස්සරහට වීසා එකක් සබ්මිට් කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ටර්විව් එක ගැන දැනුවත් වෙන්න. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ඔයාට ඊමේල් එකක් through හෝ VFS එක හරහා ඔයගොල්ලන්ට ඒගොල්ලෝ දැනුවත් කරනවා එන්න ඕන වෙලාවත් සහ දිනයත්. මොනහරි ඔයගොල්ලන්ට තව ඉස්සරහට දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට අපිව ඩිරෙක්ට්ලි කතා කරන්න පුළුවන්. අපිට වෙලාවක් වෙන් කරගෙන අපි කැමතියි උදව් කරන්න. Good luck.